ටික දවසක් අතුරුදහන් වෙලා ඉඳලා මුන්න මං ආයෙත් ආවා. ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මේ බ්ලොග් එක පටන් ගද්දිම මම ඔයාලව එක්කයි යන්නේ ලේ දෙන්න. මොකද මේ දවස්වල මම ටිකක් අසනීපෙන් ඉන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාට මාවයි මගේ පේජ් එකයි අමතක වෙලා නැතුව ඇති කියලා. ලේ දීලා ගෙදර ඇවිල්ලා පොඩි නිින්දක් එහෙම දාලා මං ඉක්මනට එන්න මේ බ්ලොග් එකේ ඉතුරු ටිකෙන් ඔයාලව හම්බෙන්න. Hi Smileys! Welcome back to my YouTube channel. මේ වීඩියෝ එක නම් YouTube එකේ විතරක් නෙමෙයි Facebook, Instagram, TikTok මේ ඔක්කොගෙම මම දානවා. හොඳද? ඉතින් පහුගිය දවස්වල මම අලුත් ජොබ් එකකට ගියා. ඒ හින්දා මට මගේ small business එකේ වැඩ ගොඩක් මගේ ඇරුණා. තව මම engage වුණා. ඒ වගේම මම අසනීපත් වුණා. කොහොම හරි මම ජොබ් එකෙන් අයින් වෙලා ආපහු මගේ ස්මෝල් බිස්නස් එක පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ හින්දා අද මට හිතුණා ඔයගොල්ලෝ එක්ක මගේ දවස කොහොමද ගත වෙන්නේ, මම කොහොමද ආපහු මගේ බිස්නස් එක පටන් ගන්න ප්ලෑන් කරගෙන ඉන්නේ වගේ දේවල් මේ බ්ලොග් එකකින් අරගෙන එන්නේ. ඉතින් දේවල් මට මේ බ්ලොග් එකෙන් කියන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම try කරනවා. මගේ page එක සම්පූර්ණයෙන් අතර ගාලා තිබුණේ නැහැ. අර ඉස්සර වගේ මගේ page එකට focus කරලා ඒවා හරියට වැඩ ටික කරගන්න බැරි වුණා. පහුගිය දවස්වල තිබ්බ වැඩත් එක්ක, engagement එකේ වැඩත් එක්ක, මේ හැම දෙයක්මත් එක්ක. ආයේ අතරේ මගේ මේ business WhatsApp එකත් මට නැති වුණා. ඔය ඔක්කොමත් එක්ක ඔක්කොම නිකන් අල්චාරුවක් වගේ වුණා. මට හිතුණා දැන් මං ආයේ පිළිවෙලට හැමදේම පටන් ගන්න ඕනි කියලා. මගේ YouTube එක කොහොමත් වෙලි තිබුණේ. මං හිතන්නේ මම මෙහෙම vlog එකක් කරන්නේ සෑහෙන කාලයකට පස්සේ. ඉතින් මම මේ පාරවත් පොරොන්දු වෙනවා මං හරියට vlogs ටික කරනවා කියලා. අපි බලමු. දැන් මම වගකීම් සහගත මිනිස්සෙක්. මම දැන් බැඳලා ඉන්නේ. බැඳලා කිව්වට එන්ගේජ් වෙලා එයා එහෙන් කරනවා මම මෙහෙන් කරනවා. ඊයේ තමයි මම මගේ ජොබ් එකෙන් ආයිගුනේ. ඉතින් අද ඉඳන් මම වැඩ පටන් ගන්නවා. මගේ කාමරේ දැන් හොඳටම හැඩි වෙලා. අපි අද බලමු මොකද මම දවසේ කරන්නේ කියලා. දැක්කම හිතා ගන්න පුළුවන් කොච්චර හැඩි වෙලාද කියලා. අපි එහෙනම් වොෂ් එකක් දාලා මුණ හොදලා ඇවිල්ලා වැඩ ටික පටන් ගමු. ඒ ඔක්කොටම කලින් අපි මේක බීලා ඉමු. මං සාමාන්‍යයෙන් කොල කැඳ බොන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මට දැන් අසනීප වෙලා හින්දා කොල කැඳ බොන්න වෙලා තියෙනවා. හැබැයි අවුලක් නෑ. මං හිතුව තරම් එහෙම ප්‍රහවුලක් නෑ. බොන්න පුළුවන් ෂේප් එකේ. මුලින්ම අපි මේ කබඩ් එක හිස් කරන්න ඕනේ. මොකද මේ කබඩ් එක අයින් කළා මේක වෙනුවට වෙන කබඩ් එකක් මෙතෙන්ට එනවා. මේ රෝස පාට ඩ්‍රෝවර්ස් දෙක නම් නංගිට දෙනවා. පේනවනේ දෙයා මගේ ඇඳුම් ටික ඔක්කොම ඇඳ උඩට ඇදලා දාලා ඩ්‍රෝවර්ස් දෙක උස්සන් යන්න තමයි හදන්නේ. මේ ඉන්නේ මගේ කාමරේට ආව අලුත් යාළුවෝ දෙන්න. ඉතින් මේකෙන් එක්කෙනෙක් කොහොමත් අපේ ගෙදර හිටපු කෙනෙක්. මේ කෙනා නම් අලුතින් තමයි ආවේ. චන්ද්‍රපායන ගංගා සිපගන්න හෘදේ ඡායාම මම හිතන්නේ මේ ඔක්කොම මට අද දවසින් අස් කරන්න පුළුවන් වෙයි කියලා. අඩුම දවස් දෙකක්වත් ඇයි මට මේ වැඩේට. රින්දා සිපගන්න සීතේ බැයින්න ආලේ හිස්තෙන්නේ පා නැතුවට කම්නේ රන්මාලේ සිත බැඳි මුතු කොට නොබේ ආලේ වියදම් අඩුවට කරකාරේ දැන් නම් හොඳටම ඇති. කරන්න දෙන්නේ භාගයක්ම ඉස්සරහා කාමරේට අරගෙන ගියා. මේ නැත්තම් අද මට මේක අස් කරගන්න වෙන්නේ නැහැ. මට අද නිදා ගන්න හම්බෙන්නේ නැහැ මේකේ. දැන් හවස මං හිතන්නේ 5ටත් කිට්ටු ඇති. 5 පහු වෙලා ඇති. කාමර අස් කරන්න ගියාම කියන්නේ මෙච්චර මෙහෙම ඩීප් ක්ලීන් කරන්න ගියාම වෙලා යනවා තේරෙන්නේ නැහැ. ඒ වගේ මහන්සි මං කිව්වනේ මං චුට්ටක් අසනීපෙන් ඉන්නේ කියලා. හරි අමාරුයි දැන් නම්. අතරම මම කොන්දත් එක්ක හිටනවා. මේ මං හිතාගෙන ඉන්නේ මේ දැන් කාමරේ තියෙන ටික අස් කරලා ඉවර කරලා ඉස්සරහ කාමරේට දාපු ටික වෙනම හෙට අස් කරන්නම් කියලා. හරි. අස් කරලා ඔක්කොම ඉවර වෙලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. කරකාරේ ගත්තට ඩුනේ ආලේ ඇති දෙයක් නෑ තමයි උනට කතා අහගන්න ඕනේ නැති ඉඳ ස්ටිකර් එකක් දැම්මා. කබඩ් එකේ සම්පූර්ණයෙන් තියෙන්නේ මගේ ස්මෝල් බිස්නස් එකේ බඩු. මේ ඔක්කොම තියෙන ස්ටොක් ගණන් ටික මේක තව අර පැක් කරනවා නම් මම කියන්නේ පැක් කරන්න ගන්නේ ඔක්කොම මම ඉස්සර කාමරේට දාලා ඉවරයි. ඒක පස්සේ හිමීට අස් කර ගන්නවා. මේ කාමරේට ටික ගේන්න ඕනේ.
නඩ හිමි රස කරන මට දැන් හරි මහන්සි. පල්ලෙහා කමෙන්ට් එකේ තියෙන ඒවා පෙන්වන්න පුළුවන් තත්ත්වයක් නෑ මගේ. දැන් නම් මම සෑහෙන ලොකු බඩගින්නක ඉන්නේ. අදට vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.